Hi guys කොහොමද? ඔයාගේ ලැප් එකටත් ගෙදරම SSD අප්ග්‍රේඩ් එකක් කරගන්නේ කොහොමද කියලා බලමුද? ඉස්සෙල්ලාම ලැප් එක ගලව ගන්න ඕනේ එන සෙට් එක දාලා. මම මේ වීඩියෝ එකේ තියෙන්නේ එන ටික ගලවන විදිය. එන ටික ගලවලා ඔය ෆ්‍රේම් එක අයින් කරලා ඉස්සෙල්ලාම අනිවාර්යෙන් බැටරි එක රිමූව් කරගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්නයක් වෙනවා බෝඩ් එකට මොනවා හරි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එක ගලවගෙන ඉවර වෙලා අපිට දාන්න තියෙන SSD එක හાર્ඩ් එකේ තියෙන අර බ්ලැකට් එකට සෙට් කරගන්න ඕනේ. ඔය විදිහට බ්ලැකට් එකට සෙට් කරලා ඉවර වෙලා අපි SSD එක පරිස්සමට දාලා හાર્ඩ් එක කැඩි එකකට දාගන්න ඕනේ. අපි බලමු කැඩි එකට දාගන්න විදිය. හાર્ඩ් එක කැඩි එකට දාලා ඒ වගේ එන හතර දාගෙන ඉවර වෙලා කලින් CD ROM එකේ ඔය කළු පාට කෑල්ල එකත් හයි කරලා ඉවරුනාට පස්සේ අපි කරන්න ඕනේ ෆ්‍රේම් එක ආයෙ හයි කරගන්න එක. ඔන්න ඔය විදිහට ෆ්‍රේම් එක හයි කරලා එන ටික දාගන්න ඕනේ. එන ටික දාලා අපි කැඩිය ලැප් එකට දාලා පොඩ්ඩක් ක්ලීන් කරලා ඔන්න වැඩේ ඉවරයි. ඔය විදිහට තමයි SSD සාමාන්‍ය අප්ග්‍රේඩ් කරගන්න. අපි ෆලෝ කරලා අපිත් එක්ක සෙට් වෙන්න. ඔයාලට තේරුම් නැති මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවට රිප්ලයි එකක් දෙන්නම්.